Hi guys. ඔන්න මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේම VEO3 account එකක් free buy කරන්න කොහොමද කියලා ගෙනාවා. right. ඔයාලට මේකට ඕනි වෙන්නේ debit card එකක් විතරයි. හැබැයි කිසි දෙයකට බය වෙන්න එපා. කාඩ් එකෙන් සල්ලි 7-5ක්වත් කැපෙන්නේ නැහැ. අපි එහෙනම් වීඩියෝ එකට ගිහින් බලමු VEO3 account එක free හදාගන්න කොහොමද කියලා. වීඩියෝ එකට යන ගමන් channel එක subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. හරි guys. මම අද ඔයාලට කියලා දෙන්නම් VEO3 Pro account එකක් free buy කරගන්න කොහොමද කියලා. ඉස්සෙල්ලාම ඔයාලා කරන්න ඕනේ අලුත් Gmail account එකක් හදාගන්න එක. ඒ කියන්නේ කලින් VEO3 account එකක් හදන්න නැති Gmail account එකක්. හරිද? ඊට පස්සේ ඔයාලා Google Chrome එකට ගිහින් ඒ Gmail account එකෙන් log වෙන්න. log වෙලා ඊට පස්සේ ඔයාලා search bar එකට ගිහින් search කරන්න VEO3 කියලා. ඊට පස්සේ enter දෙන්න. එතකොට මේ වගේ interface එකකට එනවා. මෙතනින් ඔයාලා තෝරගන්න ඕනේ Gemini AI video generator powered by VEO 3.1 කියන එක. ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ තැනකට එනවා. ඊට පස්සේ ඔයාලා මෙතන තියෙන try VEO කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාම බලා ගන්න පුළුවන් ඔයාලට මේ වගේ subscription plan එකක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන තියෙන upgrade කියන එක ක්ලික් කරන්න. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් plans 3ක් තියෙනවා. පළවෙනි එක තමයි Google AI Plus, දෙවෙනි එක Google AI Pro, තුන්වෙනි එක තමයි Google AI Ultra කියන එක. මෙතනදී AI Plus එකෙන් අපට මාසෙට ක්‍රෙඩිට් 200ක් හම්බෙනවා. AI Pro වලින් ක්‍රෙඩිට් 1000ක් හම්බෙනවා. Ultra වලින් ක්‍රෙඩිට් 25000ක් හම්බෙනවා. මෙතනින් අපි buy කරන්න හදන්නේ AI Pro කියන එක. හරි. දැන් ඔයාලා මේ තියෙන get Google AI Pro කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන agree දෙන්න. agree දුන්නම මෙන්න එන ඔයාගේ card details ටික add කරන්න කියලා. right. දැන් අපි යන්න ඕනේ add credit or debit card කියන එකට. ගියාට පස්සේ මේ වගේ ඔයාලගේ card details ටික ඉල්ලනවා. කිසි දෙයකට බය වෙන්න එපා. 7-5ක්වත් කැපෙන්නේ නැහැ. හරි. මගේ ළඟ Visa card එකක් තියෙන්නේ. ඒක ඉස්සරහා තියෙන දිග නම්බර් එක මම මෙතනට add කරගන්නවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඒ දිග නම්බර් එකට පල්ලෙන් තියෙනවා අපේ කාඩ් එක expire වෙන date එක. ඒක මෙතනට add කරගන්න. ඊට පස්සේ අනිත් පැත්ත හැරෙව්වට පස්සේ තියෙනවා CVC කෝඩ් එක අකුරු 3ක. ඒකත් මම මෙතනට දෙනවා. ඊට පස්සේ buying address එක ශ්‍රී ලංකා කියලා දුන්නා. save කරා. හරි. ඊට පස්සේ මෙතන එනවා අපේ starting date එකයි end වෙන date එකයි. ඒ වගේම subscription එක ඕන වෙලා cancel කරන්නත් පුළුවන්. අපෙන් charge එකක් අය කරන්නේ නැහැ කියලාත් කියනවා. බය වෙන්න එපා, සල්ලි කැපෙන්නේ නැහැ. subscribe කරන්න. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් subscribe කියලා වටනා. මාරු. හරි. දැන් මේක මෙහෙම තියෙද්දි
අපි ආයෙමත් යනවා සර්ච් බාර් එකට. ගිහින් සර්ච් කරනවා Google Flow කියලා. එතකොට මේ උඩින් තියෙන Flow කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ Create with Flow කියන එක දෙන්න. එතකොට මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. දැන් මේකට next දෙන්න. next දීලා මේකේ පල්ලෙහාටම යන්න. ගිහිල්ලා continue දෙන්න. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. Pro කියන තැනට ගියාම අපට ක්‍රෙඩිට් 1000ක් හම්බෙලා තියෙනවා. right. ඔන්නෝම තමයි අපි මේක monthly buy කරන්නේ. දැන් අපි බලමු මේ subscription plan එක cancel කරන්න කොහොමද කියලා. ඔයාලට පුළුවන් මාසෙ ඉවර වෙන්න කිට්ටුව. ලස්සනට මෙතනට ඇවිල්ලා මේ Pro කියන තැන ක්ලික් කරලා manage membership කියන එකට යන්න. ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් cancel membership කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් cancel කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. එතකොට මෙන්න මෙයා අහනවා මේක cancel කරන්නද කියලා. හරි මං cancel දුන්නා. එතකොට මේ වගේ තැනකට එනවා subscription එක ගැන. ඊට පස්සේ මේ තියෙන manage කියන එක දෙන්න. එතකොට මේ වගේ cancel subscription කියලා එකක් එනවා. ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ එයාලා අපෙන් reason අහනවා ඇයි මේක cancel කරන්න කියලා. ඉතින් මම මෙතන දානවා other කියලා. ඊට පස්සේ මම මෙතන දානවා I will be back කියලා. මම continue දෙනවා. ඊට පස්සේ අපෙන් අහනවා cancel කරන්නද කියලා. cancel දුන්නා. මෙන්න subscription එක cancel වුණා. හරිද? ඔයාලට මේක continue කරගෙන යන්න පුළුවන්. දැන් ඉතින් ඔයාලා VOT එකේ අයිතිකාරයෙක් වගේ තමයි. හරි. ඔයාලට වීඩියෝ එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහා description එකේ මගේ Telegram channel එකේ link එක තියෙනවා. ඒකට ඇවිත් message එකක් දාන්න. හරි guys. මම ඔයාලට තව දෙයක් ගැන කියන්න ආවේ. ඒක තමයි ඔයාලට VOT එකෙන් ආතල් viral යන වීඩියෝ හදාගන්න කොහොමද කියලා දැනගන්න ඕනේ නම් මගේ කලින් වීඩියෝ එක මේ වීඩියෝ එකේ අන්තිමට උඩින් පෙන්නයි. ඒකට ගිහින් බලන්න. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ගොඩාක් ගේනවා. ඒවා ඔයාලා ගණකටම කියන්න ගන්න ඕනි නම් මාව subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක like එකක් දාන්නත්, comment එකක් දාන්නත්, share කරන්නත් අමතක කරන්න එපා.